ජීවිතේ දිනන්න විතරක් කැමති අය විතරක් සම්බන්ධ වෙලා ඉන්න විනර්ස් ඔන්ලි වෙත ඔයා ඉතාමත් ආදරයෙන් පිළිගනු ලබනවා. ඔයාට තියෙන මූල්‍යමය ප්‍රශ්න ගැන අපි වීඩියෝ කීපයක්ම කරා. ඉතින් අද මේ වීඩියෝ එක ඔයාට තවත් විශේෂ වීඩියෝ එකක් තමයි අද මේ ගේන්න හදන්නේ. මේ වීඩියෝ එකේදී අපි අද කතා කරනවා ඔයා ලොකු මුදල් ප්‍රශ්නයක ඉන්නවා නම් ඒකෙන් ගැලවෙන්න ඔයාට තියෙන හොඳම ක්‍රමය තමයි අද අපි ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයා මේ වීඩියෝ එක අවසාන වෙනකන් අහන්න. එතකොට ඔයාට මේක කොහොමද කරන්න කියලා දැනගන්න ලැබෙයි. හරි. ගොඩක් අයට මූල්‍ය ප්‍රශ්න ආවට පස්සේ තියෙන එන සිතුවිල්ල තමයි මට දැන් මුකුත් නැහැ. මම බිඳුවටම වැටිලා. මට දැන් කරන්න දෙයක් නැහැ. එක්ක මම කර හිටපු ජොබ් එක නැහැ. නැත්තම් මගේ බිස්නස් එක වැටිලා. එහෙමත් නැත්තම් මට දැන් කවුරුවත් උදව් කරන්න නැහැ. අන්න ඒ වගේ ඍණාත්මක සිතුවිලි තමයි අපේ මනසට එන්නේ. හරි. ඔයා මොන තත්වයක හිටියත් කමක් නැහැ. ඔයාට මං අද කියලා දෙනවා ඔයා මොන තත්වයක හිටියත් ඔයා බලාපොරොත්තු වෙන ඔයා මිලියනර් කෙනෙක් බිලියනර් කෙනෙක් කරන්න පුළුවන් දෙයක් කියලා දෙන්න. දැන් ඔයා හිතනවා ඇති ඒත් කෝ මට මේකට මුකුත් නැහැනේ මං ගාව මුකුත් නැහැනේ කරන්න. මට මුදල් නැහැ ආයෝජනය කරන්න විදියක් නෑ. ඔයා ළඟ ඒකට අවශ්‍ය හැමදේම තියෙනවා කියලා මම කිව්වොත් ඔයා පිළිගන්නවද? සමහර විට ඔයා තාමත් මාත් එක්ක එකඟ නැතුව ඇති. හරි. එහෙනම් අපි බලමු මොනවද අපි ළඟ තියෙන නිසා මොනවද අපි ළඟ නැත්තේ. අපි එහෙනම් මොකද්ද කරන්න ඕනි කියන එක මම ඔයාත් එක්ක කතා කරන්නම්. දැන් ඔයා මුකුත්ම නැහැ කියලා හිතන කෙනෙක් කියලා හිතන්න. ඔයා දැන් කඩා වැටිලා ඔයාට මූල්‍ය ප්‍රශ්න ඇවිල්ලා ඔයා හිතනවා දැන් මට මුකුත් නැහැ කියලා. හැබැයි ඔයා චුට්ටක් කල්පනා කරලා බලන්න ඔයා මේ වීඩියෝ එක බලන්නේ මොකෙන්ද? ඒ කියන්නේ ඔයා ළඟ මොකක්ම හරි ඩිවයිස් එකක් තියෙනවා. ෆෝන් එකක් වෙන්න පුළුවන්, ලැප්ටොප් එකක් වෙන්න පුළුවන්. මොකක්ම හරි ඩිවයිස් එකකින් තමයි ඔයා බලන්නේ. ඒ කියන්නේ ඔයා ළඟ මොකුත්ම නැත්තේ නෑ. ඔයාට කවදා හරි ඔයාගේ හිතේ තිබ්බ ඩ්‍රීම් එකක් තමයි මම මෙන්න මේ වගේ ෆෝන් එකක් ගන්නවා කියන එක. හැබැයි ඔයා එදා ඒ ඩ්‍රීම් එක ඇචීව් කරගත්ත හින්දා තමයි ඔයාගේ අතේ මේ වගේ ඩිවයිස් එකක් තියෙන්නේ. එහෙම නැත්තම් ඔයා දැන් මොකුත්ම නැහැ කියලා හිතනවා නම් ඒකත් මං යාළුවෙක්ගෙන් හරි බලන්න කියලා තවත් කට්ටිය ඒ විදියට හිතනවා කියලා හිතනවා. අනිවාර්යෙන් ඔයා මේ වෙනකොට ඇඳුමක් ඇඳගෙන ඉන්නේ. එහෙනම් ඔයාට මුකුත්ම නැද්ද? නෑ. ඔයාට තියෙනවා. කවදා හරි ඔයා හිතපු දෙයක් තමයි ඔය ඇඳගෙන ඉන්නේ. ඔයා මම මේක ගන්නවා කියලා ඔයාට කවදා හරි සිතවිල්ලක් ඇවිත් තියෙනවා. ඒ කඩේ ගියාට පස්සේ දැක්කට පස්සේ දැන් ඔයාට ඒක ඔයාගේ හිමි කරගත්තට පස්සේ අන්න ඒ නිසා තමයි ඔයාට මුකුත් නෑ කියලා හිතෙන්නේ. අන්න ඔය සිතුවිල්ල ඔයා මුලින්ම අයින් කරගන්න. ඔයාට කිසිම දෙයක් නැත්තේ නෑ. ඔයාට ගොඩක් දේවල් තියෙනවා. ඔයාට ඒ දේවල් තාම තේරෙන්නේ. හරි. එහෙනම් ඔයා දැන් තේරෙනව නේද? ඔයාට මුකුත් නැති කෙනෙක් නෙමෙයි. ඔයාට ගොඩක් දේවල් තියෙන කෙනෙක්. එහෙනම් ඔයාට මේ මිලියනර් කෙනෙක් බිලියනර් කෙනෙක් වෙනවා කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි. මෙච්චර දේවල් තියෙනවා. ඔයාට ඇඳුම් තියෙනවා, ඔයාට ෆෝන් එක තියෙනවා, ඔයාට සෙරප්පු දෙක තියෙනවා, ඔයාට දත් මදින බ්‍රෂ් එක තියෙනවා. හැම දෙයක්ම ඒ දේවල් තියෙනවා නම් ඔයාට ඉතිරි ටිකත් ඔයාට ගන්න පුළුවන්. ඒක ඔයාට ඔය දේවල් ලැබිච්ච එක සත්‍යයක් නම් ඔයාට ඉදිරි දේවල් ලැබෙනවා. ඒ විශ්වයෙන් ඔයාට ඒක ලැබෙනවා. හරි. එහෙනම් මොකද්ද අපි කරන්න ඕනි? දැන් මොකද්ද කරන්න ඕනි කියලා ප්‍රශ්නයක් ඇති. ඔයාට තියෙන්නේ එකම එක දෙයයි කරන්න. ඔයාට මම කියලා දෙනවා වචනයක්. ඔයා මෙන්න මේ වචනේ දවසට පුළුවන් තරම් වාර ගාණක් කියන්න. දවසට පුළුවන්ම තරම් වාර ගාණක් කියන්න. අඩුම 100 වතාවක්වත් කියන්න. අඩුම 100 වතාවක්වත්. අඩුම 100 වතාවක්වත් කියන්න. ඔයාට පුළුවන් නම් ඒක 10 වතාවක්, දහස් වතාවක් ඕන තරම් වතාවක් කියන්න. ඒ වචනේ කියන්න ඔයාට ලැබෙනවා. මොකද්ද මේ වචනේ? මොකද්ද මේ මෙච්චර අපි නොදන්න කියන ඔයාට හිතෙන්න පුළුවන් මම නොදන්න මෙච්චර ලොකු වචනකින් මේ හැමදේම ගන්න පුළුවන්. මොකද්ද මේ වචනේ? ඒ වචනය තමයි thank you. thank you කියන එක තමයි ඔයා කියන්න ඕනේ. දැන් ඔයා බලනවා ඇති thank you කිව්වා කියලා කොහොමද මට සල්ලි හම්බෙන්නේ? ඔයා ගැන විශ්වාස තියාගන්න.
ඔයාව විශ්වාස කරලා ඔයා අඩුම දවසකට 100 වතාවක්වත් thank you කියන්නේ. එහෙම thank you කියලා කිය ඉන්නකොට ඔයාගේ මනස ඔයාව ප්‍රශ්න කරනවා. ඇයි මේ thank you කියන්නේ? ඔයා මොනවටද thank you කියන්නේ කියලා ඔයාගෙන්ම ඔයාව ප්‍රශ්න කරනවා. එතකොට මොකද කරන්න ඕනේ? ඔයා මනසට කියන්න ඕනි මට මේ ඇඳගන්න මේ ඇඳුමක් තියෙනවා. මට ඒකට තෑන්ක්ස් කරන්න. මට මේ ෆෝන් එක තිබ්බා. මම ඒකට තෑන්ක්ස් කරන්න. මට මේ සෙරෙප්පු දෙක තියෙනවා. මම ඒකට තෑන්ක්ස් කරන්න. ඔයාට තියෙන මට මේ බ්‍රෂ් එක තියෙනවා. මම දත් ටික මැන්දා. ඔයාට බ්‍රෂ් එකක් නැහැ කියලා හිතන්න. එතකොට ඔයාට තව කෙනෙක් ගාවට ගිහින් කතා කරන්නවත් පුළුවන්ද? බෑ. ඔයාට එහෙම ළඟට ගිහින් කතා කරන්න පුළුවන් වෙලා තියෙන ඔයාට ඒ බ්‍රෂ් එකක් තිබ්බ නිසා. හරිද? ඒ නිසා ඔයා පුළුවන් තරම් දවසකට thank you කියන්න. ඔයා මේක සතියක් කරන්න. පළවෙනි දවස්වල අමාරු වෙයි. සතියක් කරන්න, සති දෙකක් කරන්න, තුනක් කරන්න, මාසයක් කරන්න. ඔයාටම තේරෙයි ටික ඔයා වෙනම තැනකට යනවා. ඔයා ඒ thank you කියන්න කෘතඥතාවය වෙන්න ඔයාට positive vibe එකක් ඔයාගේ ඔළුවට දැනෙනවා. එතකොට අන්නේ positive vibe එකත් එක්ක ඔයාට බලාපොරොත්තු වෙච්ච මුදල් ඔයාට ලැබෙන්න පටන් ගන්නවා. ඔයාගේ ඍණාත්මක සිතුවිලි වාට නැති වෙලා යනවා. අන්න ඒ නිසා තමයි මේ thank you කියන වචනේ මෙච්චර powerful. ඔයා දවසකට අඩුම 100 වතාවක්වත් කියන්න. ඊට වඩා වැඩියෙන් පුළුවන් අය ඊට වඩා කරන්න. කරලා ටික දවසක් යනකොට ඔයාට මොනවාද දැනෙන්නේ කියලා ඔයා මේක දැක්කේ TikTok එකේද? එහෙම නැත්නම් YouTube එකේද? ඔයා දැකපු තැනට ඇවිල්ලා කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ එක්ස්පීරියන්ස් එක තව කෙනෙක් එක්ක ෂෙයා කරගන්න. ඔයාට හරියනකොට තව කෙනෙකුට උදව් කරන්න. ඔයාගේ අදහස තව කෙනෙක්ගේ ජීවිතය සාර්ථක වෙන්න උදව් කරයි. ඒ නිසා ඔයාගේ වෙනස අනිත් අයත් එක්ක ෂෙයා කරගන්න. එහෙනම් ඔයාලා හැමෝටම ජය වේවා. අපි තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. එහෙනම් හැමෝටම ජය වේවා.